ඉතින් ඔන්න ක්ලාසික් රෙට්‍රෝ ලුක් එකකට ආස කරන ඔයාට අද මම ගෙනල්ලා තියෙන්නේ Honda සමාගම විසින් නිෂ්පාදනය කරන Honda CB350 RS කියන බයික් එක. ඉතින් අපි මේ බයික්ස් පැත්තට යන්න කලින් කියන්න ඕනේ. ඔයා ප්‍රයිම් රේසින් ෂෝරූම් එක විසිට් කරොත් ඔයාට මේ බයික් එක රෙජිස්ට්‍රේෂන්ස් ක්ලියර් ඩොකියුමන්ට්ස් එක මිලදී ගන්න පුළුවන් වගේම දැන් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව මේ Honda CB350 RS කියන බයික් එකේ විස්තර ගැන කතා කරොත් මේ බයික් එක අපිට black color designs දෙකක්, grey color designs දෙකක්, තව matte grey color එකක් එක්කම මෙන්න මේ විදිහේ red color design එකකුත් බලා ගන්න පුළුවන්. තව මේ බයික් එකේ front එකේ ඉඳලා rear side එකට එනකම් full bike එකටම classic look එකක් දීලා තියෙනවා වගේම මේ classic look එක තව හොඳට represent වෙන මෙන්න මේ විදිහේ new age LED headlight, rear tail light, signal lights ඔක්කොම LED light system විදිහට hazard එහෙමත් නැත්නම් double signal light, bold low pitch exhaust note එකක්, number plate bracket එකත් එක්ක එන ටිකක් දිග tail එකක්, rider සහ passenger long rides comfortably ride කරන්න මෙන්න මේ විදිය හොඳ single piece seat එකක්, ගොඩක් දුර ඔයාට පහසුවෙන්ම ride කරන්න 15 liter fuel tank එකක්, front එකේ 310mm disc එකක් එක්ක telescopic suspension, Nissin brand එකෙන් dual channel ABS brake system, rear 240mm disc එකක් එක්ක මෙන්න මේ විදිහට twin hydraulic suspensions, engine skid plate, smooth ride එකකට traction and torque control system, side stand sensor සහ slipper clutch නොත් include වෙනවා. තව ස්පෙෂල් දෙයක් විදිහට ඔයාට මේ බයික්ස් වලට කම්පැනි එකෙන් ඔයාලට මෙන්න මේ විදිහ අප්ග්‍රේඩඩ් පාර්ට්ස් දාලා කස්ටමයිස් කරලා ප්‍රයිම් රේසින් වලට කියලා ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි ඔහම මේ බයික් එකේ ඇඩ්වාන්ස් ඇනලොග් ඩිජිටල් මීටර් එක පැත්තට ආවොත් මීටර් එක මෙන්න මේ විදිහට පවර් අප් වුණාන් පස්සේ මෙතනින් ඔයාලට මේ බයික් එකේ ස්පීඩ් එක, මෙතන ඔයා ඉන්න ගියර් එකත් එක්කම මෙතනින් ඔයාගේ ටයිම් එක, මෙතනින් ඔයාගේ ෆියුල් ලෙවල් එකත් එක්කම ඔහොම අපි මේ ඩිස්ප්ලේ එකේ සයිඩ් එකට ආවොත් ABS එකෝ නියුට්‍රල් හෙඩ්ලයිට්ස් ඇතුළු ඔයාට අවශ්‍ය කරන සියලුම ඉන්ඩිකේටර්ස් ටික ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ එක සයිඩ් එකෙන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට අපේ මොබයිල් ඩිවයිස් එක මෙන්න මේ Honda Road Sync කියන ඇප් එක through බයික් එකට කනෙක්ට් කරගෙන ඔයාගේ මොබයිල් එකට එන කෝල්, මැසේජ්, නොටිෆිකේෂන්ස්, මියුසික් and නැවිගේෂන් කියන හැම දෙයක්ම මේ ඩිස්ප්ලේ එක හරහා බලා ගන්න පුළුවන් විතරක් නෙවෙයි මේ බයික් එකේ අපිට ස්මාර්ට්ෆෝන් වොයිස් කන්ට්‍රෝල් සිස්ටම් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. අපි දැන් ඔහොම මේ බයික් එකේ එන්ජින් ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරොත් 350cc 4 stroke එන්ජින් එක, RPM 5500 දී හෝස් පවර් 15ක්, RPM 3000 දී නිව්ටන් මීටර් 30ක ටෝක් එකකුත්, 5 ස්පීඩ් ගියර්බොක්ස් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයත් ප්‍රයිම් රේසින් ෂෝරූම් එක විසිට් කරොත් මේ Honda CB350 RS කියන බයික් එක ඔයාට බලන්න මිලදී ගන්න, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වගේම ඔයාට මේ බයික්ස් වල ප්‍රයිසස් ඇතුළු තව වැඩිදුර විස්තර දැනගන්න මම ඒකට අදාළ contact details උත් මේ වීඩියෝ description එකේ දාලා තියෙනවා. ගිහිල්ලා අනිවාර්යයෙන්ම check කරලා බලන්න කියලා මතක් කරන ගමන්ම තවත් මේ වගේ interesting වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මං ගිහිල්ලා එන්නම් මම මිස්ටර් කලින්දු.